හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2025 පෙබරවාරි 1 වෙනිදායින් පස්සේ ලංකාවට අලුතෙන් එන්න තියෙන ජැපන් ඇල්ටෝ කාර් රථය ගැන. ඉතින් හැමෝම අපි දන්නවා 2025 පෙබරවාරි 1 වෙනිදායින් පස්සේ පුද්ගලික පරිහරණය සඳහා වාහන ආනයන සීමා ලිහිල් කරනවා කියලා ජනාධිපති අනුර කුමාර දිසානායක කිව්වා. ඉතින් ඒත් සමගම ලංකාවට එන්න නියමිත ජපන් හයිබ්‍රිඩ් ඇල්ටෝ කාර් එක ගැන පොඩි රිවිව් එකක් කරා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් අපි ගිහින් බලමු අද වීඩියෝ එකට. මම මුලින් සඳහන් කරා වගේ මෙම ජපන් ඇල්ටෝ කාර් රථය 660cc එන්ජින් එකකින් එන හයිබ්‍රිඩ් වෙහිකල් එකක්. ඒ වගේම මේකේ ෆුවල් ඉකොනොමි එක ගත්තොත් ලීටරයට කිලෝමීටර් 27ක් ෆුවල් ඉකොනොමි එකක් තියෙනවා කියලා තමයි එයාලා කියන්නේ. ලංකාවේ පාරවල් වල කන්ඩිෂන් එකත් එක්ක ගත්තොත් අඩුම මේකේ ලීටරයට කිලෝමීටර් 25ක්වත් තෙල් වැඩ කරයි කියලා අපි හිතමු. ඒ වගේම මේකේ හොඳ ලෙග් ස්පේස් එකක්, ඒ වගේම හොඳ හෙඩ් ස්පේස් එකක් තියෙනවා. අර පරණ ඇල්ටෝ රථේ වාඩි වුණාම අපිට පරණ ජපන් ඇල්ටෝ එකේ වාඩි වුණාම දැනෙන්නේ පොඩ්ඩක් පහලින් ඉන්න වගේ. මේකේ වගේ නෑ, ඊට වඩා හොඳට සීට් පොඩ්ඩක් උස් කරලා හදලා තියෙනවා. ඒ වගේම තමයි මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් දකින්න පුළුවන්. සේෆ්ටි ෆීචර්ස් විදිහට ගත්තොත් ලේන් ඩිපාචර්, ඒ වගේම 3 එයාර් බෑග්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද ඉන්ටීරියර් එක කියලා. ඔයාලට මේ පින්තූර දිහා බලුවම පේනවා ඇති හොඳ ලෙග් ස්පේස් එකක් වගේම හොඳ හෙඩ් ස්පේස් එකක් තියෙනවා කියලා මේ වාහනේ. ඒ වගේම හොඳ බූට් කැපැසිටි එකක් තියෙනවා. ඒ වගේම පුෂ් ස්ටාර්ට් ස්ටොප් ඔප්ෂන් එක දීලා තියෙනවා. මම කිව්වා මුලින්ම මේක ෆුල් ඔප්ෂන්ස් වෙහිකල් එකක් කියලා. එතකොට මේ බලා ගන්න පුළුවන් පවර් ෂටර්, පවර් මිරර්ස් දීලා තියෙනවා. ඉතින් අපි හැමෝම බලාගෙන ඉන්නේ මේකේ ප්‍රයිස් එක කීයක් වගේ වෙයිද කියලා. මම වෙබ්සයිට් එක සර්ච් කරලා ජපාන් වෙබ්සයිට් එක සර්ච් කරලා බැලුවම එයාලා මේක දාලා තිබුණේ මිල ජපන් යෙන් ලක්ෂ 10ක් වගේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් ලක්ෂ 22ක් වගේ වෙයි බදු නැතුව. I think සියලුම බදු සහ ටැක්ස් එක මේක අඩුම ලක්ෂ 40ත් 50ත් අතර මුදලකට අලෙවි වෙයි කියලා හිතනවා. මම දැක්කේ AMW ලගේ ඉන්දියන් ඇල්ටෝ කාර් රථේ ලක්ෂ 68යි කියලා දාලා තියෙනවා. ඒක මම නම් හිතන්නේ නැහැ මේ මිලට මේ මාකට් එකට දෙන්න පුළුවන් කියලා ඒ ඇල්ටෝ රථේ. මොකද මේ වගේ බජට් ජපන් කාරුත් ලක්ෂ 40 50ට මාකට් එකට එද්දි ඉන්දියන් ඇල්ටෝ වල අනිවාර්යයෙන්ම මිල අඩු වෙනවා. ඒ වගේම තමයි මම දැක්කා අවුරුදු 2022 වැගන්ආර් කාර් රථයක් ගේනවා ලක්ෂ 37ට කියලා කියනවා. ඉතින් ඒ වගේ වැගන්ආර් එකකුත් ලක්ෂ 37ක් 40ත් අතර වෙනවා නම් ඉන්දියන් ඇල්ටෝ එකක් කීයටවත් අලුතෙන් වුණත් ලක්ෂ 68ට වගේ මුදලකට විකිණෙන එක නෑ. ඉතින් මාකට් එක දිහා බලුවම අනිවාර්යෙන් ජපන් ඇල්ටෝ එකට වඩා ඉන්දියන් ඇල්ටෝ එකේ මිල අඩු වෙන්න ඕන. ඒත් මේ වගේ ජපන් ඇල්ටෝ කාර් රථයක් මේ වගේ කාලෙක ලක්ෂ 40ක් 50ත් අතර මුදලකට ගන්න පුළුවන් වෙනවා නම් ඉතින් ඒක හැමෝටම හොඳ සතුටුදායක ආරංචියක්. ඉතින් 2025 පෙබරවාරි වලින් පස්සේ හැමෝටම අලුත් ජපන් වාහනයක් ගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ජය වේවා.